Hi guys, ඉතින් අද අපි ආවිල්ලා ඉන්නවා මාලිගාවත්තට. මේ ෆෙයා එක ඉතින් ಜಾති ભેද කියලා නැහැ. ඉතින් ඔයගොල්ලන්ගේ අලුත් අවුරුද්දක් වෙනවා. ඔයගොල්ලන්ත් ආවිල්ලා මාලිගාවත්තට ආවිල්ලා පර්චේස් කරන්න. cheapest prices වලට හැම බඩුවක්ම තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ත් ආවිල්ලා මාලිගාවත්තට ආවිල්ලා ඕනම කෙනෙක් ආවිල්ලා පර්චේස් කළා. ඔයගොල්ලන්ගේ ඕන කරන දේ මෙතනින් අරන් යන්න guys. ඉතින් බලමු guys මාලිගාවත්තේ මොන වගේ බඩුද තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ගේ අඩුම ප්‍රයිසස් වලට තමයි මේ දාලා තියෙන ෆෙයා එක. ඉතින් මෙතනට ආවිල්ලා ඔයගොල්ලන්ටත් ඕනම කරන දේ ආවිල්ලා පර්චේස් කරගන්න පුළුවන් guys. ඉතින් කට්ටියම මෙතනට එන්නේ. ඉතින් තව දවස් දෙකක් තුනක් විතර තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉතින් සිංහල අලුත් අවුරුද්දත් ඉදිරියට එනවා. ඉතින් ඒ සිංහල අලුත් අවුරුද්දට ආවිල්ලා සිංහල කට්ටියත් ආවිල්ලා මෙතනට ආවිල්ලා පර්චේස් කරගන්න guys. ඉතින් මේ තියෙන්නේ මාලිගාවත්ත ජුම්මා මස්ජිද් එක කියන්නේ. ඉතින් ඉස්සර මේ පල්ලිය මෙහෙම නෙමෙයි තිබ්බේ. ඉතින් දැන් මේ පල්ලිය ඇත්තටම ලස්සනටම අලංකාර කරලා. ඉතින් මාලිගාවත්ත කියන්නේ ಜಾති ભેද තියෙන තැනක් නෙමෙයි. ඉතින් ඕනම කෙනෙක්ට ආවිල්ලා ඕනම විදියට එකමුතුව ජීවත් වෙන මිනිස්සු මේ. ඉතින් guys ඉතින් මාලිගාවත්ත පල්ලිය කොහොමද කියලා බලාගන්න.